තෙරුවන් සරණයි පින්වත් සැමට. සදහැවත්නි අවිදු අඳුරේ ගමන් කරන්නා වූ දනන්හට ධර්මය නැමැති ආලෝකයේ දෙසට නිරන්තරයෙන් ගමන් කරන්නට ධර්මයේ නිරාමිෂ සුවය කරා රැගෙන යන මෙත්මග බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔබ වෙත sannivedanaya කරන්නා වූ උතුම් දායකත්ව ධර්ම දේශනා මාලාවේ තවත් එක් උතුම් වූ ධර්ම දේශනාවක් සඳහායි සදහැවත්නි අපගේ මේ සූදානම. සදහැවත්නි උතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කොට ධර්ම සභා මණ්ඩපයේ වැඩ සිටින ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ නම සඳහන් කිරීමට අවසර පූජ්‍යපාද වැලිවිටියේ මහා නාම ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ සියලු දෙනා සමග සාදුකාර පවත්වමින් ගෞරවයෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවත්නි උතුම් වූ ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන WS සුධර්මා මහත්මියගේ අරමුණු කොටගෙන ඇත්තේ එතුමියගේ ඇතුළු දූ දරුවන් හා එම මහත්මියගේ පවුලේ සියලු දෙනා හට තුනුරුවනේ ආශිර්වාදය හා සියලු දෙවියන්ගේ රැකවරණයද නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ආශිර්වාද කිරීමත් නිවන් මඟ පසක් වීමට මෙම කුසල කර්මය හේතු වේවායි ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ අරමුණ වී තිබෙනවා. එතුමියගේ එම අරමුණ ඒ ආකාරයෙන්ම සාක්ෂාත් වේවායි අප සියලු දෙනා සමග ප්‍රාර්ථනා කරමු. උතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කොට ධර්ම සභා මණ්ඩපයේ වැඩ සිටින ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ පාදාභිවන්දනා කර සියලු දෙනා සමග සාදුකාර පවත්වමින් උන්වහන්සේට උතුම් වූ ධර්ම දේශනය පැවැත්වීම සඳහා සියලු දෙනා සමග ගෞරවයෙන් ඇරයුම් කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්त्वा ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්त्वा ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්त्वा නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දෝරංගමං ඒකචරං අසරීරං ගුවාසයං ये चित्तं संयमे शान्ति මොක්ඛන්ති මාර වන්දනාති
තීති සදා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත ගුණගරුක බෞද්ධ පින්වත්නි, මේ වෙලාවේදී ඔබ සෑම සියලු දෙනාම සූදානම් වෙන්නේ මෙත්මග ටීවී නාලිකාව ඔස්සේ විකාශනය කරනු ලබන ධර්ම දේශනාවකට සවන් යොමු කරන්නට. විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරනවා WH සුධර්මා විජේසිරි මහත්මිය. සුධර්මා මහත්මිය බලාපොරොත්තු වෙනවා පවුලේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව චිරජීවනය වගේම නමින් මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. සියලු දානයන්ටම වඩා උසස් වූ දානය ධර්ම දානය කියලා. ඒකට හේතුව තමයි පින්නතුනේ ධර්ම දානය උසස් දානයක් බවට පත්වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ උත්තරීතර වූ බුදු පදවිය අත්පත් කරගෙන බරණැස ඉසිපතනාරාමයට වැඩම කොට පස්වග මහණුන්ට දහම් දේශනා කිරීමෙන් තමයි, ඒ උතුම් වූ දහම් ඇසීමෙන් තමයි කොණ්ඩඤ්ඤ තවුසා ඇතුළු අන් අයට මේ සසර මඟ නිමාවට පත් කරන්නට පුළුවන්කම ලැබුණේ. අන්න හැම දානයක් තුළින්ම මේ සසර ගමන තව ආසාවක් එහෙම නැත්නම් දික්වීමක් ඇතිවන නිසා, හැබැයි ධර්ම දානයේ තුළින් යම් විමුක්තියක් යම් මාර්ගයක් ඵලයක් ඔබට අවබෝධ කරගත හැකි නම් ඒ දානේ තරම් උසස් දානයක් ලෝකේ තවත් ඇත්තේ නැහැ. ඒ නිසා පින්නතුනේ මේ දායකත්වයේ දරන සුධර්මා මහත්මිය මහා පින්කමක් මහා දායකත්වයක් මේ පින්කමට ඒකරාශී කරලා තියෙනවා. ඒ නිසා අද මම සූදානම් වෙනවා ඔබට මේ ජීවිතය පිළිබඳව, මේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව මේ ලැබිලා තියෙන කෙටි කාලය තුලදී යම් පැහැදිලි කිරීමක් කරලා දෙන්නට. පින්නතුනේ අද වර්තමාන සමාජයේ ගත්තම මේ සමාජයේ අපිට ගොඩාක් දේවල් දකින්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම අද අපේ සමාජයේ ළමා, තරුණ, වැඩිහිටි, මහලු කියන මේ සියලු කොට්ටාසයන් අතරින්ම ගුණධර්ම කියන ඒවායේ හීනතාවයක් අපිට දකින්න තියෙනවා. ඒ නිසා මේ ජීවිතයේ, මේ මනුස්ස ජීවිතය ගැන කල්පනා කරලා බැලුවම ඇයි අපිට අපේ මේ සමාජය තුළ මේ මිනිස්සු ගාව මේ ගුණධර්මයන් අඩුුනේ කියලා හොයලා බලන්න වෙලාව ඇවිත් තියෙනවා. දැන් ගොඩාක් අපේ තරුණ පිරිස ගත්තොත් එහෙම අපිට පේන්න තියෙන්නේ මේ බාහිර ස්වරූපය, එහෙම නැත්නම් බාහිර රූපය හැඩ කරගන්න තමයි ගොඩාක් මහන්සි වෙන්නේ. සමහර වෙලාවට තරුණ පිරිමි දරුවන්ට හිතෙන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්, කොණ්ඩ මෝත්‍රයක් දාගෙන, ඒ වගේම ටැටු එකක් ගහගෙන, ඒ වගේම යකඩ කෑලි ටිකක් බෙල්ලේ අතේ දාගෙන
ඩෙක්ටෝස් එකක් දාලා ඩෙනිමක් ඇඳගත්තාම අපි තමයි අයියලා අපි තමයි වැඩ්ඩෝ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපේ තරුණ අක්කලා නංගිලා ගත්තම ගොඩාක් අයට මේ වර්තමානයේ වෙද්දී ඕන වෙලා තියෙන්නේ සුදු වෙන්න. ඒ නිසා ගොඩාක් ෆාමසි වලට ගියොත් මෙඩිකල් සෙන්ටර් වලට ගියොත් ගොඩක් අයගේ ඉන්නේ වයිට් ක්‍රීම් තමයි. ඒ නිසා බාහිරින් අපිට ඕනෑ තරම් සුදු වෙන්න ලස්සන වෙන්න අද තාක්ෂණයේ දියුණු වෙලා තියෙනවා ලෝකේ. බොහෝ හැකියාවන් තියෙනවා බාහිරින් අපේ මේ ශරීරයේ මේ තියෙන අවයවයන් හැඩ කරගන්න. හැබැයි මොහොතකට අපි අපේ ඇතුළාන්තයට එබිලා බැලුවොත් අපේ ඇතුළාන්තේ පරීක්ෂා කරලා බැලුවොත් ඇත්තටම අඩුවක් අපිට තියෙනවා. මෙච්චර කල් අපි එක එක දේවල් අපේ ජීවිතයට හැදුවා. අපි ගෙවල් දොරවල් හදාගත්තා. ඒ වගේම බාත්රූම් හැදුවා. ඇඳ පුටු මේස මේ සියල්ලම හැදුවා. අඩුවක් නැති වෙන්න. හැබැයි අපිට තාම අපි ගාව තියෙනවා හදාගන්න බැරි වෙච්ච එක දෙයක්. ඒ තමයි අපි ගාව තියෙන අපි ගාව ඉන්න ප්‍රධානම කෙනා. දැන් මම මේ ඕගොල්ලොන්ට මේ ජීවිතය ගැන ආරම්භය ගැන පොඩක් ඔබෙන් අහනවා. ඇත්තටම මට උත්තර දෙන්න ඕනේ තිබුණා තියෙන්න ඇති වෙන්න ඇති එහෙම නෙමෙයි. කෙලින් උත්තරයක් ඕනේ. අපේ මේ ජීවිතය පිළිබඳව. ඇත්තටම අපිට පෙර භවයක් තිබුණාද නැද්ද? දැන් ගොඩාක් අය කියයි තියෙන්න ඇති. ඇත්තටම සත්සුදක්සේ තිබුණා කියන කට්ටිය කවුද කියලා බලන්න. ගොඩක් අය කියන්නේ තියෙන්න ඇති. මං කියනවා ඇත්තටම අපිට පෙර භවයක් තිබ්බා. මං උදාහරණත් එක්ක කියනවා. කොහොමද අපිට පෙර භවයක් තිබ්බේ? හැබැයි අපි පෙර භවයෙන් මැරුණු නිසා තමයි මෙහෙ ආවේ. අපි මේ ලෝකෙට ඔක්කොම ආවේ එකම විදියට. වෙන විදියකට නෙමෙයි. මේ මානව වර්ගයා ඔක්කොම මේ මුළු ලෝකෙම ගත්තාම අපි හැමෝම එක විදියට තමයි මේ ලෝකෙට ආවේ. ඒ කොහොම? එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. අපි හැමෝම ඉස්සෙල්ලා ආවේ අම්මගේ කුසට. එහෙම නාපු කවුරුවත් නැහැ. ඒ නිසා අම්මගේ කුසට ආපු අපි ඒ මව කුසේ මාස 9ක් සම්පූර්ණ කරලා තමයි මේ ලෝකෙට එන්නේ. දැන් විද්‍යානුකූලව කල්පනා කරලා බැලුවොත් විද්‍යාඥයන් කියන්නේ ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකට සංසේචනය වුණාම මව් කුසක කලලයක් හටගන්නවා කියලා. එතකොට ඔබට අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ මිනිස්සුන්ට මේ සත්‍යයන්ට පණ ආවේ කොහොමද? දැන් බුදුහාමුදුරුවෝ කියනවා මේකට කාරණා තුනක්. පළවෙනි එක තමයි ඔසප්පෙච්ච ඍතු වෙච්ච සරුවත් භාවයෙන් යුක්ත කාන්තාවක් ඉන්න ඕනේ. අනිවාර්යෙන්ම සංසර්ගයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි විඥානෝ ගන්ධබ්බෝ පට්ටුපට්ඨිතෝ විඥානයාගේ නැත්තම් ගන්ධබ්බේගේ පැමිණීමක් තියෙන්න ඕනේ. නැත්තම් ඒ කලලයට ජීවයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ජීවේ මේ විඥානය ආවේ අපිට පෙර භවයෙන්. දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න ඕගොල්ලෝ ගාව හිතක් තියනවද නැද්ද? තියෙනවා.
හිතක් නැති කෙනෙක් කවුරුත් නැහැ. මෙන්න මෙයා තමයි අපි ගාව ඉන්න ප්‍රධානම කෙනා. කවුද? හිත. මම මුලින් ගාථාවක් කියවා. දෝරංගමං ඒකචරං අසරීරං ගුහාසයං ඒ චිත්තං සංයමේ සන්තේ මොක්ඛන්ති මාර බන්ධනා. ඒ කියන්නේ අපේ මේ හිත ගොඩාක් දුර ගමන් යනවා. ගත මේ තිබ්බට දැන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ගමන් මේ ගතින් මෙතන හිටියාට ඔබට ගොඩාක් දුර කොයි හරි ගිහිල්ලා එන්න පුළුවන්. ගෙදෙට්ට යන්න හිතුනොත් ගෙදෙට්ට ගිහිල්ලා එන්න පුළුවන්. ගමට යන්න හිතුනොත් ගමට ගිහිල්ලා එන්න පුළුවන්. හැබැයි ගත මෙහි තියෙන්නේ. ඒ නිසා මේ දුර ගමන් යන හිත ඕගොල්ලෝ අහලා තියෙනවනේ අර පොඩි කතාවක් තියෙනවා. අර ලොකු ආමුදුරෝයි පොඩි ආමුදුරෝයි දෙන්න අතර ඇති වෙච්ච කතාවක් තියෙනවා. ලොකු ආමුදුරෝ පොඩි ආමුදුරෝන්ට කියනවා තල්ලත් අරගෙන පවන් සලන්න කියලා. ඒ වෙලාවේදී පොඩි ආමුදුරෝ මේ කටයුත්ත සිද්ධ කරන්න අකමැති. මේ මිනිස්යාගෙන් තියෙන වදේ මේ මිනිස්යාගෙන් තියෙන කරදරේ එනිසා හිතින් හිත බැන අකමැත්තෙන් මේ කටයුත්ත ලොකු හාමුදුරුව වෙනුවෙන් කරන ලොකු හාමුදුරුව නොකරත් බෑ. තල්ලත් අරගෙන පවන් සලන ගමන් හිතනවා මේක මහා කරදරයක්. මේක මහා දුකක්. එහෙම හිතලා තල්ලත්තෙන් පවන් සලන ගමන් කල්පනා කරනවා මම මේ චීවරය අත්හැරලා යනවා. ගිහිල්ලා භාර්යාවක් ගන්න. ඒ වගේම තමයි මම හරකෙකුත් ගන්න. ඒ වගේම තමයි මම කරත්තෙකුත් ගන්න. දැන් භාර්යාවට ළමයි ඉන්නවා. මේ ළමයිත් භාර්යාවත් කරත්තේ නග්ගගෙන මං අපේ ගෙදර යනවා. ඒ ගෙදර යද්දි වැරදීමකින් ගෑණිගේ අතින් නැත්තම් භාර්යාව අතින් දරුවෙක් කරත්තෙන් බිමට වැටෙනවා. ඒ බිමට වැටුණාම මට කේන්ති යනවා. කේන්ති ගියාම මං ගහන්නේ මෙහෙමයි ගෑණිට කියලා තල්ලත්තෙන් ගහන්නේ කාටද? තල්ලත්තෙන් ගහන්නේ ලොකු හාමුදුරුවෝ. ලොකු හාමුදුරුවෝ හිත දියුණු කරපු කෙනෙක්. ලොකු හාමුදුරුවෝ කියනවා ගෑණිට ගැහුවට කමක් නැහැ මට ගහන්න එපා කියලා. ඒ නිසා ගත මෙහි තියාගෙන මේ හිත දුර ගමන් අරගෙන යන්න පුළුවන්. දැන් ලෞතර බුදුහාමුදුරුවරුන්ගේ දේශනාවට අනුව ගත්තහම ධම්මපදේ පළවෙනි වග්ගයේ පළවෙනි ගාථා දෙක බුදුවරු කියන්නේ මනෝ පොබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛමං වේති චක්ඛං වහතෝ පදං. ඕනෑම ක්‍රියාවක් කරන්න එවැගේම ඕනෑම දෙයක් කියන්න මූලික වෙන්නේ මේ අපේ හිත. ඒ හිත දෙආකාරයකින් ක්‍රියා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හොඳ පැත්තට ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. ඒ වගේම නරක පැත්තට ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. අන්න ඒ හිත අපිරිසුදු කරගෙන නරක චේතනාවන් හිතේ තියාගෙන යමක් කරයිද කියයිද අන්න ඒවා අකුසල් බවට පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ මතක් කළා. හැබැයි ඒකට ලැබෙන විපාකයක් සුවදායි විපාකයක් ඇටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ නැහැ. හරියට මොන වගේද? චක්ඛංව වහතෝ පදං.
ගොනා පසුපස එන කරත්ත රෝදය වගේ. ඔබ මොහොතක් හිතලා බලන්න. මොහොතක් කල්පනා කරලා බලන්න. බොහෝ දුරට මේ ගැල් යොදාගෙන වෙළඳාම ගියේ ಭಾರತයේ ඉන්දියාවේ මිනිස්සු. අපි අහලා තියෙනවා ජාතක කතාවල ගැල් 500ක් බඩු පටවාගෙන, ගැල් 700ක බඩු පටවාගෙන, ගැල් 1000ක බඩු පටවාගෙන මේ වෙළඳාම ගියේ ඉන්දියාවේ. ඉතින් මේ ගැල්වල පටවපු බඩු ප්‍රමාණයේ සීමාවක් නැහැ. මේ ගැල්වල ගැට ගහන්නේ ගොන්නු. ඉතින් කොච්චර බර පැටවුවත් ගොනාට කියන්න බෑ දැන් බර ඇති කියලා. ඒ වගේම තමයි මේ යන්න තියෙන පාර සමහර වෙලාවට වැලි සහිත පාරක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ගල් සහිත පාරක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට වලවල් සහිත පාරක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කඳු සහිත පාරක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට බෑවුම් සහිත පාරක් වෙන්න පුළුවන්. මේ මොන පාරේ ගියත් මේ බර ටික පටවගෙන ගමනාන්තය දක්වා ගොනා මේ ගැල් මේ කරත්ත ඇදගෙන යා යුතුමයි. මේක සැපද්ද දුකක්ද? මේ විදිහට මේ කටුක මාවතක ගමන් කිරීම සැපක් නෙමෙයි දුකක්. එහෙනම් ඒ නිසා අපි මේ අපේ හිත අපිරිසිදු කරගෙන යමක් කියයිද කරයිද අන්න ඒකට ලැබෙන විපාකයක් හරියට ඒ වගේ. ඒ නිසා පින්නතුනි දෙවනි ගාථාවේ බුදුහාමුදුරුවෝ කියනවා මනෝ පොබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේන බාසතිවා කරෝතිවා තතෝ නං සුකමං වේති ඡායාවන පායිනි. යම් ක්‍රියාවක් කරයිද කියයිද යහපත් සිතින් යුක්තව පිරිසිදු සිතින් යුක්තව ඒකට ලැබෙන විපාකය හරියට ඔබ පසුපසේන සෙවණැල්ල වගේ. දැන් බුදුහාමුදුරුවෝ කලින් එකේදී කිව්වා සිත අපිරිසිදුව කරන ක්‍රියාවට සහ කතා කරන දෙයට ලැබෙන ප්‍රතිඵලය ගොනා පසුපස එන කරත්තේ වගේ කියලා. මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සෙවණැල්ල වගේ පස්සෙන් එනවා කියලා. ඇයි දැන් බුදුහාමුදුරුවෝ මේ හොඳ ක්‍රියාව සෙවණැල්ලකට උපමා කළේ? ආලෝකය තිබුණත් නැතත් අපි නොහැර යන එකම කෙනා තමයි සෙවණැල්ල. හැබැයි මේ සෙවණැල්ල අපේ පසුපස ආවා කියලා අපි කාටවත් ලොකු බරක් තියනවද? නැහැ. අපි කාටවත් ලොකු කරදරයක් තියනවද? නැහැ. මේ සෙවණැල්ල අපි පසුපස එන්නේ සැහැල්ලුවෙන්. කරදර බාධක නොකර. එහෙනම් හොඳ සිතුවිල්ලෙන් යමක් කියනවා නම් කරනවා නම් අන්න ඒකට ලැබෙන විපාකේ හොඳ එකක්. එහෙනම් මේ සසර ගමනේ බුදුරජාණන් වහන්සේ වඩාත් මතක් කළේ හොඳ ක්‍රියාවන් කරන්න කියලා. දැන් ලෝකේ පහළ වෙච්ච බුදුවරු ගත්තම ඒ හැම බුදුවරයෙක්ම කරලා තියෙන එකම අනුශාසනාවක්. ඒ තමයි සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. මේ තමයි ලෝකේ පහළ වෙච්ච බුදුවරුන්ගේ අනුශාසනාව.
සබ්බ පාපස්සා කරනං සියලු අකුසල් නොකරන්න. කුසලස්ස උපසම්පදා කුසල් උපදවන්න. සචිත්ත පරියෝදපනම් මෙන්න මේ හිත දමනය කරන්න. ඒතං බුද්ධානුශාසනම් මේක තමයි බුදුවරුන්ගේ අනුශාසනාව. දැන් අපි වර්තමාන සමාජෙත් එක්ක කල්පනා කරලා බැලුවම බුදුරජාණන් වහන්සේ පූජාවන් දෙකක් හඳුන්වලා දුන්නා. ඒ තමයි ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාව. බුදුරජාණන් වහන්සේ වඩාත් අගය කළේ ආමිස පූජාවද ප්‍රතිපත්ති පූජාවද? බුදුරජාණන් වහන්සේ වඩාත් අගය කළේ ප්‍රතිපත්ති පූජාව. දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ අවසාන වස් කාලයේ ගත කරලා බේලුව ගමේ ඉඳලා කුසිනාරා නුවර බලා වඩින අවස්ථාවේදී ධර්මාරාම කියන හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙදිම නිර්වාණය අවබෝධ කරගන්න මහන්සි වුණා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න කලින් එවෙලාවේදී භික්ෂූන් වහන්සේලා චෝදනා කළා, මැසිවිලි නැගුවා, මේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න ආසන්නයි, ඒත් මේ ධර්මාරාම හාමුදුරුවෝ ඒ ගැන නොතකා භාවනා කරමින් මේ නිර්වාණ අවබෝධය සඳහා මහන්සි වෙනවා, මේක සුදුසු කාරණාවක් නෙමෙයි කියන කතාව මේ භික්ෂූන් වහන්සේලා අතර ඇති වෙලා බුදුහාමුදුරුවෝ ළඟටත් ගියා. බුදුහාමුදුරුවෝ ධර්මාරාම හාමුදුරුවෝ කතා කරලා ධර්මාරාම හාමුදුරුවන්ගෙන් අහනවා, ඇත්තද මේ කතාව? ධර්මාරාම හාමුදුරුවෝ පිළිතුරු දෙනවා බුදුහාමුදුරුවන්ට, ඔව් බුදුහාමුදුරුවනේ, මම නිර්වාණ අවබෝධය සඳහායි මේ මහන්සි වෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා, මේ සියලු භික්ෂූන් වහන්සේලා අමතලා මලින් සුවඳින් පහනින් මා පුදන්නෝ නොවෙති. ප්‍රතිපත්තියෙන් මා පුදන්නෝ වෙති. දැන් බුදුහාමුදුරුවෝ මෙතෙන්දි මතක් කළේ අපි ගොඩාක් අය වර්තමානයේ අද හුරු වෙලා ඉන්නේ ආමිසයට. ආමිසය හොඳයි නරකයි කියනව නෙමෙයි. හැබැයි මේ සසර ගමනේ කෙලවරක් දකින්න, නිමාවක් දකින්න නම් අපි හැම කෙනෙකුටම ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ ගිහියන්ට නිත්‍ය සීලයක් දේශනා කළා තියෙනවා. ඒ නිත්‍ය සීලය තමයි පන්සිල්. ඒ නිත්‍ය සීලේ වෙච්ච පන්සිල් අද සමාජයේ කී දෙනෙක් ප්‍රතිපත්තියක් හැටියට රකින්නවා? ප්‍රතිපත්තියක් කියලා කියන්නේ නොකඩවා රැගෙන යන දෙයක් ජීවිතේ. ප්‍රතිපත්තිගරුක මිනිස්සෙක් කියලා කියන්නේ ඔබ පන්සිල් සුරක්ෂිත කරනවා නම් ඒ පන්සිල් පද පහ මරණය දක්වාම රකින්න ඕනේ. ඒක තමයි ප්‍රතිපත්තියක් කියලා කියන්නේ. සමහර වෙලාවට සමහර අය කියනවා ඔය ගෙවල් වලට ගියාම ඔයගොල්ලෝ බණ අහනවද? සමහර අය කියනවා අපේ ගෙදර බෞද්ධ නාලිකාව දාලා තියෙන්නේ හැමදෙරේ. ඔය ටීවී එක දාලා තියෙන. බණ අහන්නේ නැහැ. ගොඩාක් අය එම තමයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ මතක් කළා මෙන්න මේ ප්‍රතිපත්ති ගරුකත්වයෙන් තොරව
නිර්වාණ අවබෝධය කරා යන්න අමාරු. ඒ නිසා දැන් මම මේ මුලින් සඳහන් කළ මේ හිත අපි මේ ගොඩාක් දේවල් හදන්න උත්සාහ කළාට අපේ හිත හදන්න අපි උත්සාහ කළේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට අපේ ආදරණීය අම්මලා තාත්තලා ඔය දූවරෝ ඉන්න අම්මලා තාත්තලා බොහෝ වෙලාවට ඒ ආදරණීය දියණිය ප්‍රයිවට් පන්ති වලට ටියුෂන් ක්ලාස් වලට එක් කරගෙනත් යනවා ආයිත් ඒ පන්ති ඇරන වෙලාවට එක් කරගෙනත් එනවා. ඇයි මේම කරන්නේ? මේ සමාජය හොඳ හින්දාද? එහෙම නැත්නම් මේ සමාජයේ නරක හින්දාද? සමාජයේ නරක හින්දා. දැන් මට කියන්න මේ සමාජයේ ඉන්න මේ ආදරණීය දරුවෝ මේ තරුණ තරුණියෝ අයියලා අක්කලා ඔක්කොම නිකම් මේ අහසින් මේ පොළොවට වැටුණාද ආකාස්මිකව? කවුරුත් ආකාස්මිකව මේ ලෝකේ මේ පොළොවට වැටුනේ නැහැ. ඒ හැම කෙනෙකුටම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා. අම්මා තාත්තා තමයි දරුවන්ගේ මුල්ම ගුරුවරු දෙන්න. බුදුහාමුදුරුවෝ මතක් කළානේ බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාච උච්චරේ. අම්මයි තාත්තයි තමයි පූර්ව ආචාර්යවරු මේ ආදරණීය දරුවන්ගේ. ඒ නිසා ගෙයක් හදන්න කලින් අපි අත්තිවාරමක් දානවා. ඒ අත්තිවාරම ශක්තිමත්ව නොදැම්මොත් ඒ අත්තිවාරම සවි ශක්තිය එකක් නුනොත් අපි කාටවත් බෑ ගෙයක මේ බිත්ති උත්සල වහල ගහන්න. ඒ නිසා අත්තිමාරම සවිමත් විය යුතුයි ගෙයක් හදනකොට. අපේ ගොඩාක් අම්මලා තාත්තලා පුංචි කාලෙදි මේ ආදරණීය දරුවන්ට ගුණධර්ම කියලා දෙන්නේ නැහැ. අද වර්තමානයේ වෙද්දි ගොඩක් ළමයි දහම් පාසල් යවන්නේ නැහැ. ඒ නිසා කල්පනා කරලා බැලුවම අපේ අම්මලා තාත්තලා ගොඩාක් අය මේ අත්තිවාරම ශක්තිමත්ව දාන්න නැතුව බිත්ති බඳින්න යද්දී ඒ බිත්ති කඩාගෙන වැටෙනකොට තමයි ගේ හදන්න තියෙන වැරැද්ද මොකද්ද කියලා හොයන්නේ. අපේ අම්මලාත් මේ දරුවෝ තරුණ වයසට ආවම කරන වැරදි දැකලා එකෙන් අත්මුදව ගන්න උත්සාහ කරනවා. එතකොට ප්‍රමාද වැඩි. ඔබ දන්නවා පොඩි කාලේදී අපි සරුංගල් හදනවා. සරුංගල් යවන්න. ඒ සරුංගල් හදන්න ගන්න ඉරටු ගන්නේ අමු ඒවා වේලිච්ච ඉරටු ගන්නෑ. ඒ අමු ඉරටු ඕන විදිහට නම් මිසීලී කරලා සරුංගලේ හදන්න පුළුවන්කම තියෙනවා. වේලුණාට පස්සේ ඊරටු ඒ විදිහට නවන්න බෑ කැඩෙනවා. මේ ආදරණීය දරුවොත් ඒ වගේ නිසි මග දරුවන්ට නිවැරදිව අම්මා තාත්තා පෙන්විය යුතුයි. ඒ නිසා තමයි අද අපිට මේ ව්‍යසනයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. අද මේ වර්තමාන සමාජය මත් රකුසගෙන් වසාගෙන තියෙන්නේ. නගරයට සීමා වුණු මත් ද්‍රව්‍ය දැන් ගම් නගර සිසාරා පැතිරී ගිහින් තියෙනවා. ඒ නිසා තරුණ ජීවිත විනාශ කරන්න පුළුවන්. ඒ වගේම තමයි තරුණ ජීවිතයේ ජීවිතාන්තයේ දක්වාම කාලකන්ණි කරන්න පුළුවන් මේ මත්ද්‍රව්‍යයට. අපේ ආදරණීය තරුණ දූ දරුවෝ තේරුම් ගත යුතුයි. මෙන්න මේකට ප්‍රධාන හේතුව තමයි මොකද්ද අපේ දුර්වලතාවය, අපේ අඩුපාඩුව.
මහා සංඝරත්නය හැටියට අපි කියා දිය යුතුයි ඔබට මොකද්ද මේ දුර්වලතාවය මොකද්ද උණු අඩුපාඩුව කියලා. මහා ලොකු අඩුපාඩුවක් නැහැ. ගොඩාක් අය මේ ධර්මයෙන් ඈත් වුණා. ඒක තමයි අඩුපාඩුව. දැන් බලන්න පොඩ්ඩක් ඉතලා අපි දැන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ගියොත් එහෙම අපි දැන් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න යන්නේ අලුත් සිස්ටම් එකකට. 7 ඉඳලා 8 වෙනකන් බණ තියෙනවා නම් අපි බණ ආන්න යන්නේ 7:55ට. ඔය සීනි පැකට් එකක් හරි තේකොළ ටිකක් හරි බෑග් එකක දාගෙන නැත්නම් බිස්කට් පෙට්ටියක් අරගෙන බණ ගෙදර යනවා කියලා යනවා. යනකොට ගමේ වුන් ආන කොහෙද බං යන්නේ? බණ ගෙදර බං යන්නේ. දැන් බණ තියෙන්නේ කීයේ ඉඳලා කීයද? 7 ඉඳලා 8 වෙනකන් දැන් 7:55ට යන. බණ ගෙදරට යනකොට බණ ඉවරයි. අර ඒ උයලා තියෙන තම්බලා තියෙන ටික ඔක්කොම බඩ ඇදෙන්න කාලා ඩෙසර්ට් එකත් කාලා ආයෙ එනවා ගෙදර. එනකොට ආනවා ආයිත් ගමේ උන් කොයිද බං ගියේ? බණ ගෙදරනේ බං. මට කියන්න ගිහපු බණ ගෙදරක් තියනවා දාපු බණක් තියනවා. නෑ. ඉතින් කොහෙද අපි ගාව ගුණධර්ම වර්ධනය වෙන්නේ? දැන් අන්‍ය ආගමිකයෝ අරන් බලන්න වෙන જાති. ඒ මිනිස්සුන්ගේ තමන්ගේ දෛනික ජීවිතයේ තියෙන වැඩත් නතර කළා. ඒ වෙලාවට තමන්ගේ බෞද්ධ සිද්ධාස්ථානයට යනවා. මේ රටේ හදන්නම බැරි අමාරුම ජාතිය තමයි සිංහල ජාතිය. හිතලා වැඩක් කරන්නේ. ඇයි අපි මේ ධර්මයට ලං වෙලා නැහැ? බුදුහාමුදුරන්ගේ ධර්මයේ බුදුහාමුදුරුවෝ ප්‍රධානත්වයේ දෙන්නේ මොකටද? පඤ්ඤා වන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මගේ මේ ධර්මයේ ප්‍රඥාවන්තයින්ටයි මෝඩයින්ට එම නෙමෙයි බුදුහාමුදුරුවෝ කියනවා. මෝඩයට මේක කොච්චර කිව්වත් ඇති වැඩක් නැහැ. හරියට ඒක අන්ධයාගේ ගෙදර දොර උලඟට යන්න තියලා තියෙන මැණික් ගල වගේ. ඇයි ඒ? අන්ධයාට මේ මැණික් ගල පේන්නෙත් නැහැ. ඒකේ වටිනාකම අන්ධයා දන්නෙත් නැහැ. ඒ නිසා ඔබ ඔබේ ආදරණීය දරුවෝ ගැන හිතලා බලන්න. මේ ගෙවල් වල වැඩක් කරගන්න අම්මා කීපාරක් තමන්ගේ දුවට කියන්න ඕනේද? හදිස්සියේ පුතා කඩේ අරගන්න ඕනොත් අම්මා කීපාරක් පුතාට කියන්න ඕනද කඩේ යන්න කියලා? කවදාවත් මේ ආදරණීය දරුවෝ හිතලා බලලා වැඩක් කරාද? ගේ හැඩි වෙලා තියෙනවා නම් ගේ අතු ගන්න හිතලා බලලා කරාද? නැහැ. මං කියන්නේ හැමෝම ඉන්නේ සමහර 14ක් ඉන්න ඔය වැඩ කරන. බහුතරයක් නැහැ. බහුතරයේ ජීවිතේ පිළිවෙලක් නැහැ. මොකක්ද අපිට උණු කාරණා? අපි ගොඩාක් අය ධර්මයෙන් ඈත් වුණා. බුදුහාමුදුරුවෝ කියනවා ධම්මං විනානත්ති පිතාච මාතා. අපට ධර්මයෙන් තොර වූ අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් නැහැ. අපි මේ ලෝකයට ආවේ ධර්මානුකූලවයි. ඒ වගේම අපි මේ ජීවත් වෙන්නේ ධර්මානුකූලවයි. ඒ වගේම තමයි අපි මැරෙන්නේ ධර්මානුකූලවයි. ඒ ධර්මානුකූලව ආපු අපි ධර්මානුකූලව ජීවිතේ හැඩගසා ගන්න එක අමාරු කාරණාවක්. මේ මනුස්ස භවයක් ලබා ගන්නවා කියන එක අතිශය දුර්ලභ කාරණාවක්. මනුස්ස භවයක් ලබා ගන්නවා කියන කාරණාව පිළිබඳව කල්පනා කරලා බැලුවා ඔයගොල්ලෝ දන්නවා. බුදුහාමුදුරුවෝ මතක් කළා දුර්ලභංච manussත්තං. මනුසාත්මයක් ලබා ගැනීම දුර්ලභයි. හරියට කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්න වගේ වැඩක් මනුස්ස භවයක් ලබා ගන්න එක කියන්නේ. දැන් මේ වියසිදුර කියලා කියන්නේ අර ඉස්සර කාලේ කුඹුරවාන්න
යොදාගත්තේ හරක් ගොන්නු. ඒ ගොන්නුන්ගේ කරේ නගුලක් ගැට ගහලා තමයි වියගහේ නගුලක් ගැට ගහලා තමයි කුඹුරු කුඹුරු පිටරි පෙරළුවේ. ඒ වියගහේ තියෙන වරිදුරු ගොනාගේ බෙල්ල ගැට ගන්නේ තද වෙන්න. ගැලවෙන්නේ නැති වෙන්න. අන්නේ නගුලට ආවි කරපු ඒ වියගහ පාවිච්චි කරලා ඉවරනාම ගොවියෝ මොකද කරන්නේ? වියගහ කුඹුරේ අමතක කරලා යනවා. අතහැරලා යනවා, දාලා යනවා. දාලා ගියාම වැහි කාලයක් ආවම වැහැලා මේක ලී නිසා වතුරේ පාවෙනවා. පාවෙලා ඇලකට වැටිලා, දොලකට වැටිලා, පාවෙලා ගිහිල්ලා ගංගාවකට වැටිලා. ගංගාවෙන් පාවෙලා ගිහිල්ලා මහමුහුදට වැටිලා. ඒ මහමුහුදේ පාවෙමින් තිබීදී අවුරුදු 100කට වරක් තමයි කනකැස් බෑවා මුහුදෙන් ඉහළට එන්නේ වතුර යටේ ඉඳලා. කනකැස් බෑවා කියලා කියන්නේ කන කියලා කියන්නේ එක ඇහක් විතරයි පේන්නේ යාගේ. අන්ධ කියලා කියන්නේ ඇස් දෙකම පේන්නේ නැති අය. මේ කනකැස් බෑවා වියසිදුරෙන් අහස දකින්න වගේ. ඒ කියන්නේ අවුරුදු 100කට පාරක් ඇවිල්ලා අර මුහුදට වැටෙන දෙයක්. මොහොතේම තියෙන්නේ රළ පාරට ආයිත් වෙරළට ගෙනල්ලා දානවා. ඒ කනකැස් බෑවත් අවුරුදු 100කට පස්සේ තමයි මුහුදෙන් උඩට එන්නේ. ඒ ඇවිල්ලා තන්නර පාවෙලා ගිය වියගහේ තියෙන සිදුරකින් අහස දකින්න වගේ වැඩක් මේ මනුස්ස භාවයක් ලබා ගන්න එක කියලා. ඒ දුර්ලභ කාරණාව අපි ඔක්කොම සම්පූර්ණ කරලා තියෙනවා. මනුස්ස භවයකට අපි ඇවිත් තියෙනවා. මේක තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම භවය මනුස්ස භවය. අපි මේකට ඇවිල්ලා තමයි දිව්‍ය ලෝක යන්නෙත්. අපාය යන්නෙත්. ඒ වගේම මේ සසර කෙලවර කොට උතුම් නිර්වාණ අවබෝධය කළ හැක්කෙත් මේ භවය තුලයි. එවන් ශ්‍රේෂ්ඨ භවයකට ආපු අපි සමහර වෙලාවට අද වර්තමාන සමාජයේ සමහර මිනිස්සු තිරිසනුන්ටත් වඩා හපන් වෙලා තියෙනවා. ඒක තමයි මම මුලින් මතක් කළේ. එහෙනම් පින්නතුනේ ලෝතර බුදුහාමුදුරුවෝ මතක් කළා. දැන් මම ඔබට කියනවා. මෙන්න මේ විඥානයක් රැගෙන ඇවිත් නිර්මාණය කරගත්ත මේ ශරීර කෝඩුව මේ කය අපි ගොඩාක් මේ කය රකින්න මහන්සි වෙනවා. හැබැයි මේ කය රකින්න මහන්සි වුණාට ඔබට මෙන්න මේ ලෝකේ සියලු මානව වර්ගයාටම සියලු සත්තුන්ට මිදෙන්න බැරි කාරණා හතරක් තියෙනවා. ඒ මිදෙන්න බැරි කාරණා හතර මටත් පොදුයි ඔබටත් පොදුයි. පළවෙනි එක තමයි උපදින එක. උප්පත්තිය අපි කාටවත් නතර කරන්න බෑ. ඊළඟට වයසට යන එක. ඒකත් අපි කාටවත් නතර කරන්න බෑ. ඊළඟට ලෙඩ වෙන එක අපි කාටවත් නතර කරන්න බෑ. ඊළඟට මැරෙන එක අපි කාටවත් නතර කරන්න බෑ. මෙන්න මේ ධර්මතාවයන් හතරට අපි හැමෝම මුහුණ දිය යුතුයි. ගැලවි පලා යන්න බෑ. ඔබයි දෙන්න පුළුවන් මට කෝටි ගණන් ධනෙ තියෙනවා. මට කෝටි ගණන් වස්තුව තියෙනවා. මට ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ ගෙවල් දොරවල් තියෙනවා. මට ලංකාවේ හැම නගරයකම ගෙවල් තියෙනවා. මේ මොනවා තිබ්බත් මේ අතරින් අපි කාටවත් මිදෙන්න බෑ. මෙන්න මේක දැන් මේ කය තුල තියෙන මේ විඥානයේ හිත මොකද වෙන්නේ? හොඳට මතක තියාගන්න. දැන් බලන්නකෝ මං කියන කාරණා බොරු නම් ඕගොල්ලෝ හිතලා හැම නගරයකම හැම ගමකම ස්පිරිතාලයක් තියෙනවා. ඩිස්පෙන්සරියක් තියෙනවා. ඇයි එහෙම තියෙන්නේ? මිනිස්සු ලෙඩ වෙන නිසා.
හැම නගරයකම හැම ගමකම පාමසියකුත් තියෙනවා. හැම ගමකම හැම නගරයකම කනත්තකුත් තියෙනවා. සුසාන භූමි. සමහරවිට පවුලේ සුසාන භූමි කියලා පරම්පරාවේ වළන සුසාන භූමි තියෙනවා. ඇයි? මැරෙන්න නිසා. සමහර වෙලාවට දැන් අපේ රටේ තියෙන වැඩේරි නිවාස, අනාථ නිවාස. ඒ කියන්නේ වයසට ගියාම අපි තල්ලු කරනවා, අම්මත් තල්ලු කරනවා, තාත්තත් තල්ලු කරනවා වැඩේරි නිවාසෙට, අනාථ නිවාසෙට. ඒ නිසා මෙන්න මේ කාරණා අතරින් අපි කාටවත් මිදෙන්න පුළුවන් කමක් නැහැ. මේ තරම් බණ කියන, මේ තරම් බණ අහන, මේ තරම් පිරිස් ශ්‍රවණය කරන රටක් ලෝකේ කොහෙවත් නැහැ. හැබැයි මේ රටේ වෙන තරම් අපරාධ වෙන රටක වෙන්නෙත් නැහැ. දැන් මං කියව කාරණාව පැහැදිලි. ඒ නිසා ඔබට මේ ජීවිතයේ මේ සසර ගමන දුකයි කියලා හිතෙනවා නම් දැන් මේ ගත මැරුණාට හිත මැරෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඕගොල්ලෝ අනන්තවත් මලගෙවල් වල ගිහිල්ලා ඇති. ඒ අනන්තවත් මලගෙවල් වල ගිය ඕගොල්ලෝ ඒ මලමිනිය දිහා මොහොතක් කල්පනා කරන්නේ මලමිනිය නැත්තේ මොකද්ද කියලා. දැන් මේ ජීවත් වෙලා ඉන්න කාලේ තිබිලා අඩු වෙච්ච එක මොකද්ද? ශරීරයේ මේ බොඩි එක සම්පූර්ණ තියෙනවා. හැබැයි යා කතා කරන්නේ, hina වෙන්නේ, ඇවිදින්නේ, නැගිටින්නේ, වාඩි වෙන්නේ. මොකද්ද නැත්තේ? හිත නැත්තේ. ආයෙන විඥානේ නැහැ. ආයුස්සයි, උස්නේයයි, විඥානයයි එකවර මේ ශරීර කෝඩුවෙන් පහව යද්දී අපි හැමෝටම මරණය උරුම වෙනවා. එහෙනම් මතක තියාගන්න මේ කරන කුසල් සහ අකුසල් දෙක පමණක් රැගෙන අපි ආයිත් භවයකට ගමන් කරනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න මේ සසර ගමන කෙටීද දිගයිද කියලා. ඒ නිසා තමයි අනවරාගී වූ සසර කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. මේකේ ආරම්භයක් අපි කාටවත් කියන්න බෑ. දැන් මේ මෙතන තියෙන අඹ ගහක්. මං කියනවා ඔබට මේ අඹ ගහේ මවුසාකේ හොයාගෙන එන්න කියලා. ඔබ ජීවිත කාලයේ වුවත් මේ මවුසාකේ මේ අඹ ගහේ මවුසාකේ හොයාගෙන එන්න ඔබට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ මානව වර්ගයාගේ ආරම්භය වගේ. හැබැයි පරම නිස්තාවක් බුදුහාමුදුරුවෝ සැනසීමක් කිව්වා. මෙන්න මේ කාරණා අතර වැළකිය හැකි, නවතාලිය හැකි යම් දවසක සසර නිර්වාණ අවබෝධ කළොත් අන්නේ නිර්වාණ අවබෝධය දක්වා අපි මේ සසර ගමන යනවා. ඒ නිසා කාරුණික පින්නතුනි, ආදරයෙන් කරුණාවෙන් මේ ඔබට මතක් කළේ මේ ජීවිතයේ ස්වභාවය මේකයි. බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකවත් ඔබට කිව්වේ නෑ මේ ජීවිතේ විඳවන්න. මේ ලෞකික ජීවිතේ විඳින්න නම් අපි ඔක්කොටම ධනය ඕන, සල්ලි ඕනේ. සල්ලි ඕන කරන්නේ අපිට ජීවත් වෙන්න නෙමෙයි. සල්ලි අපිට ඕන කරන්නේ අපේ ජීවිතේට අවශ්‍ය දේවල් ගන්න. ජීවත් වෙන්න සල්ලි ඕනේ නැහැ. ඒ නිසා ඔබ කල්පනා කළා අපි අද වර්තමානයේ වෙද්දී මිනිස්සු අර රේස් එකකට දුවන අය වගේ ධනෙ පස්සේ දුවමින් ගුණධර්ම පාගා දාලා තියෙනවා. ගුණධර්ම පාගන්න හේතුව තමයි අපි ගාව ධර්මයක් නැතිකම. තමන්ට අවංකවම තමන්ට නිහතමානීව තමන් ගැන හිතලා බලන්න. එහෙම හිතලා මම මෙච්චර වෙලා මේ ගොඩාක් ඕගොල්ලොන්ට බණ කිව්වේ නැහැ. අපි හැමෝටම සමහර අයට මේ බණ අහලා මේ නැගිටිනකොට සමහර වෙලාවට බණ මතක නැහැ. දැන් මෙතෙන්ට ආපු දයාවතී ඥානවතීම තමයි ආයන්නේ. හෙටත් එයාම තමයි. ඇයි වෙනස්ුන්නේ නැත්තේ? වෙනස්ුන්නේ නැත්තේ අපේ හිත හදන්න අපි උත්සාහ කළේ නැහැ. අපි ආපු රාමුව තුලම තාම යනවා. මෙන්න මේ සිතුම් පැතුම් වෙනස් කරන්න බුදුහාමුදුරුවෝ තරන් ලෝකයේ සුන්දරත්වය මේ ජීවිතයේ තියෙන යථාර්ථය දැක්ක කවුරුත් ලෝකේ නැහැ. ඒ නිසා මෙච්චර වෙලා මම බණ කිව්වේ. මෙච්චර වෙලා ඕගොල්ලොන්ට කිව්වේ කාරණා දෙකයි. මම මොලේ මාත්‍රවා කලේ හිත ගැන අන්තිමට හිතට වෙන්නේ මොකද්ද කියලාත් මං කිව්වා. එහෙනම් මොකද්ද කළ යුත්තේ? මේ හිත හදන්න නම් ඔන්න බණපද දෙකයි හැමදාම මතක තියාගන්න. මේ හිත හදන්න ධර්මයට ලං වෙන්න එච්චරයි.
බණ ඇහුව ඔබ හැම දෙනාටම තුරුණුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණය නොඅඩුව ලැබේවා. දායකත්වයේ ලබා දුන් WH සුධර්මා විජේසිරි මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටමත් තුරුණුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණය නොඅඩුව ලැබේවා. කායික මානසික චිත්ත පීඩාවන් දුරු වේවා. ගත නිවේවා, සිත නිවේවා. හැම දෙනාටම මෙලෝ වශයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ චිරජීවනයේ උදා වේවා. අපි හැම දෙනාටම අවසර සසර කෙලවර කොට ලබන උතුම් නිර්වාණ ශාන්තිය අවබෝධයේ පිණිසම සසර පුරාවට මේ කුසල් හේතු වාසනා වේවා කියලා සාදු 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 කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා අනාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා අනාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා අනාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දෙනාටම තෙරුවන් සරණයි.